फ्रेंड्स කොහොමද ඉතින් අද අපි ගෙනල්ලා දෙන්නේ අලුත් මලුත් ස්ටෝරි ගේම් එකක්. මේ ගේම් එකේ guys මේ පොඩි අභිරහසක් විසඳන්න තමයි තියෙන්නේ. අභිරහසක් කිව්වම අභිරහසක්ම නෙමෙයි. හරිද? තාත්තට මොකද වුනේ මේ ගේම් එකේ තාත්තට මොකද වුනේ කියලා හොයන්න තමයි මේ පුංචි කොල්ලා try කරන්නේ. හරි යාළුවනේ ගේම් එකේ නම තමයි ඔෂන් හෝන් කියන්නේ. මේකේ මොන්ස්ටර් කෙනෙක් ඉන්නේ. අපිට මොන්ස්ටර් එක මේ සටන් කරන්න තියෙනවා මේකේ. එක එක පසල්ස් නම්ම නම් විසඳලා ගේම් එක ඉස්සරහට ප්ලේ කරන්න තමයි තියෙන්නේ. RPG ගේම් එකක් යාළුවනේ. මේක සමහර තැන්වලදී MMO RPG කියලා අපිට ප්ලේ කරන්න පුළුවන්. ඒ කියන්නේ අපිට සාමාන්‍ය අනිත් ගේම් වගේ ප්ලේ කරන්න පුළුවන්. ගොඩක් වෙලාවට මේක උඩ ඉඳලා තමයි ප්ලේ කරන්න තියෙන්නේ. ඒ වුණාට එන්ජොයි කරන්න පුළුවන් ගේම් එකක්. හරි guys මේ විදිහට ස්ටෝරිය පටන් ගන්නවා. අපි පොඩ්ඩක් මේ කතාව බලලා ඉමු. I'm leaving tonight and I'm not coming back, kid. My fate is tied to a monster from the depths of time. Oceanhorn. I hear its horrible sound echoing from the sea. It is coming for me again. This is all happening sooner than I thought, and I am forced to act. Whatever happens next, I'm not going to lose you like I lost your mother. This necklace is the last thing left of her. Keep it close and guard it well. I will give you my old notebook from my travels. It will guide your way to an island of a friend. He will help you to prepare for what is coming. I know I'm asking too much of you, but this is the only way to stop Oceanhorn. හරි යාළුවනේ ඔන්න ඔය විදිහට ස්ටෝරිය ඉවර වෙනවා. හරිද? ඒ කියන්නේ අපේ කතාව දැන් තමයි පටන් ගන්නෙ. ලස්සන දවසක ලස්සන දූපතක තමයි කතාව පටන් ගන්නෙ. අපේ දූපතේ කන්ද මුදුනම තියෙනවා පොඩි කූඩාරමක් වගේ. මම හිතන්නේ ඒකේ තමයි අපේ තාත්තයි පුතයි ඉඳලා තියෙන්නේ. තාත්තා නැහැ කියන්නේ ඉඳලා එයා අතුරුදහන් වෙලා. හරිද? දැන් කොල්ල උදේම නැගිටලා බලනවා තාත්තා කොහෙද කියලා. ඊට පස්සේ යාගේ තාත්තගේ මාලයක් තමයි යාට ඉස්සරහින් බලා ගන්න පුළුවන් වෙන්නේ. Hi friends ඔය විදිහට අපිට බලා ගන්න පුළුවන් මේ මාලේ යන්නේ පොඩි ගුහාවක් ඇතුළට. හරිද? හරි යාළුවනේ අපේ ගේම් එක දැන් තමයි හරියටම පටන් ගන්නෙ. ඉස්ලෑන්ඩ් කියලා තියෙන්නේ. හරි friends මේ විදිහට තමයි අපිට ගේම් එක ප්ලේ කරන්න පුළුවන්. අනිවාර්යෙන් try කරලා බලන්න. ගේම් එකේ MB 235ක් වගේ වෙන්නේ යාළුවනේ. Play Store එකේ තියෙනවා. download කරලා play කරලා බලන්න අනිවාර්යෙන්. තව දෙයක් අනිවාර්යෙන් channel එක subscribe කරලා like and share කරන්න. හරි යාළුවනේ අපි ගේම් එක බලමු. ගේම් එකේ ඇත්තටම graphic නම් මාල් ලස්සනයි. ඒ කියන්නේ අමුතුම ලස්සනක් තියෙනවා. මම මේ වගේ ඒ කියන්නේ මේ වගේ ඔය එක අභිරහස් දේවල් විසඳලා ප්ලේ කරන්න තියෙන ගේම් වලට මාරම කැමතියි. කොටිම කිව්වත් මේ වගේ ගේම් වලට ඇත්තටම මම කැමතියි. හරිද? හරි මම හිතන්නේ මෙයාගේ 100 වෙන්න ඕනි. 100 හරි කවුරු හරි ගමේ වැඩි හිටි පුද්ගලයෙක්. අපිට ලොකේෂන් නම් මුකුත් පෙන්වන්නේ නැහැ. හරිද? කියන්නේ අපිට මේකේ පාර හොයාගෙන තමයි යන්න තියෙන්නේ friends. හරි චෙක් පොයින්ට් වෙන තැනක් තියෙනවා. ඒ කියන්නේ ගේම් එක සේව් කරන්න උලම් මම හිතන්නේ මෙතනින්. අපිට යන්න තියෙන්නේ මේ පැත්තෙන්නේ. හරි. මම හපනවද බා? අඩ. හපනවා හරිද? හපනවා ඒ වගේ සත්තු මම හිතන්නේ කිල් කරන්න තියෙන්නේ අපිට. මේකේ මියුසික් ට්‍රැක් එක එහෙම මාර ලස්සනයි. හරිද?
කියන්නේ අමුතුම මේකක් තියෙන්නේ මියුසික් ට්‍රැක් එක. මහර කූල් බං ඒක. හරි ෆ්‍රෙන්ඩ්ස් මේ අර මාලේ ගියේ මෙතන. අඩෝ මේක මෙව්වත් ගන්න පුළුවන් බා. බියු දාන්න කොහොමද? අඩෝ මේ හවුවෙන හැමදේම ගන්න පුළුවන්. හරිද? හරිනේ. කොහොම හරි මේ එකත් උස්සගෙන තමයි ඉල්ල තියෙන්නේ ෆ්‍රෙන්ඩ්ස්. අඩෝ විසික් කරනවා බං ඒක. හරි මේ ගන්න පුළුවන් මේක හැමදේම වගේ. ඒ කියන්නේ ගන්න පුළුවන් දේවල් ගන්න පුළුවන්. ඒක හිතලා නම් නෙමෙයි බින්ද ෆ්‍රෙන්ඩ්ස්. අතන වහලානේ තිබ්බේ. මේකේ මචං ඒ කියන්නේ මේක මේ නොලෙජ් එකෙන් ගහන්න ඕනි ගේම් එකක්. හරිද? ඒ කියන්නේ බුද්ධියෙන් ඒ කියන්නේ හිතලා බලලා ගහන්න ඕනි ගේම් එකක් මේක. ඒ කියන්නේ පසල්ස් අරම්මනම් විසඳලා එහෙම ප්ලේ කරන්න තියෙන ගේම් එකක්. පොඩ්ඩක් මොලේ වේසන්න වෙනවා මේකට. නැතුව ප්ලේ කරන්න අමාරුයි මේක. මම හිතන්නේ මේක තල්ලු කරන් යන්න ඇති එතනට යන්න තියෙන්නේ කොහොමද තල්ලු කරන්නේ බා? හරි යාළුවනේ එහෙම තමයි තල්ලු කරන්නේ. හරි මේක ඔබලා හරි වැඩේ අල්ලගත්ත එකපාරින්ම. අඩෝ ඒක වැඩියෙන්ම ගියානේ. ඔන්න ඔකයි ප්‍රශ්නේ. හරි එතකොට අර අතනින් පාත් හරි අපිට යන්න පුළුවන්. මේ මොකක් හරි පෙට්ටකමක් පෙන්වනවා ෆ්‍රෙන්ඩ්ස්. ඒකෙන් මොකක්ද හම්බෙන්නේ? යතුරක් හම්බුණා. හරි මං හිතන්නේ මේ අපිට අර මුලින්ම මෙතන ඇතුළට ආවට පස්සේ හම්බුණානේ දොරක් ලොක් කරපුවා. සමහර විට ඒ දොර අරින්නේ මේ අතුරෙන් එන්න පුළුවන්. හරිද? මේ තියෙන මේ දොර. මෙහෙමයි මේ ගේම් එකේ මම යාළුවනේ මේ පොඩි වීඩියෝ කෑල්ලක් ගේන්න try කරේ. කියන්නේ සාමාන්‍ය පොඩි ගේම් එකක් නිසා මේ විනාඩි 15ක විතර ගේම් ප්ලේ එකක් තමයි ගේන්න බැලුවේ. හරිද? ඔයාලා ආසයි නම් ගේම් එකට ආසයි නම් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. ගේම් එක ගැන මොකද හිතන්නේ කියලා ඔයාලා අනිවාර්යෙන් කමෙන්ටුවක් යටින් දාන්න. එහෙම වුණොත් මේ මම අනිවාර්යෙන් මේකේ ලොං වීඩියෝ එකක් ගේන්න බලන්න. මේ බලන්න නෙමෙයි එහෙම වුණොත් මම අනිවාර්යෙන් ගේන්න ලොං වීඩියෝ එකක්. ඒ හින්දා මේකේ විනාඩි 15 විතර තමයි මම ගේම් ප්ලේ එක කරන්නේ. හරි ෆ්‍රෙන්ඩ්ස් මේකේ මුට්ටි වලින් එහෙම වවුලොන්ට එහෙමත් ගහන්න පුළුවන්. සුපිරි මාතල් ගේම් එකක් වගේ. මේක ඔෆ්ලයින් හරිද? මට කලින් කියන්න මතක් වුණා ගේම් එක ඔෆ්ලයින්. මම හිතන්නේ ෆුල් ගේම් මේකේ ෆුල් ගේම් එක බයි කරන්න ඕනේ අපි. ඒ කියන්නේ බයි කරන්න නැතුව ගන්න ක්‍රම මම හිතන්නේ දන්නවා ඔයාලා. ඒක ගැන මම කියන්න ඕනේ නැහැ. ඒ ගන්න පුළුවන් ක්‍රමය ගැන ඔයාලා දන්නවා. ගන්න දන්නේ නැති කට්ටිය අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. මම ගන්න පුළුවන් ක්‍රමෙත් කමෙන්ට් එකකින් දාන්නම් ඔයාලට. මේකේ ගල්ලේමත් උස්සන්න හරි. ඉතින් මගේ මොලේ මචං. ඒ කියන්නේ දැක්කම තේරෙනවා මොකද්ද කරන්න ඕනේ කියලා හරිද? ඒකට හේතුව මම ඒ කියන්නේ මේ වගේ ෆිල්ම් බලනවා, ගේම් එහෙම ප්ලේ කරනවා. ඒ හින්දා මචං මේ වගේ ගේම් එකක් ප්ලේ කරද්දි ටිකක් අදහසක් එනවා කොහොමද මේක ප්ලේ කරන්නේ කියලා. හරිද? ඒ හින්දා ඉසි මේ මං අර මොකද්ද ඉන්දියා ජොනාස් කියලා ගේම් එකක් ප්ලේ කරා. ඒකෙත් නිදන් හොයන්න යන්නේ. මම එච්චර ටිකක් අමාරුයි ඒ ගේම් එක. හරිද? ඒ ගේම් එක ප්ලේ කරගෙන ඉන්න. ඉතින් මේ වගේ ගේම් ඊසි ඇත්තටම මට. ඒ ගේම් එක බලලා නැත්නම් අනිවාර්යෙන් බලන්න. මගේ channel එකේ වීඩියෝ එකක් දාලා තියෙනවා. අනිවාර්යෙන් ඒ ගේම් ප්ලේ එකත් බලන්න friends. හරි මට හිතෙන්නේ මේ තාත්තගේ කඩුවයි මොකක්ද අනිත් එකට කියන්නේ මට නම් මතකයි. හරි පලිය හරිද? පලිය කියලා තමයි කියන්නේ. ඒ දෙක හම්බුණා හරිද? ඒ කියන්නේ තාත්තා මෙහෙට ඇවිල්ලා හරි තියෙනවා. කතාවේ විදියට තාත්තා ඇවිල්ලා තියෙනවා. මම හිතන්නේ අපිට යාව බේරගන්න තමයි තියෙන්නේ. හරි ෆ්‍රෙන්ඩ්ස් සිනිමාවක් පේනවා. මේකෙන් උඩට නැංගාම හරි. අපි අර දූපතේ තාත් කොහේ හරි තැනකින් තමයි මතුවලා තියෙන්නේ. තවත් අර වගේ පෙට්ටකමක් තියෙනවා ෆ්‍රෙන්ඩ්ස්. ඒක තල්ලු කරන්නත් බෑ මුකුත් කරන්න බෑ. ඒක වතුරට තමයි දාන්න වෙන්නේ යාළුවනේ. ඔන්න ඔහම දැම්ම දාන්නත් බෑනේ බා. කොයිද මන් දාන්නේ? මේ යන්න දෙන්නේ නැහැ බා. අන්න එහෙම තමයි ෆ්‍රෙන්ඩ්ස් වතුර දාන්නේ හරිද? හරි මුදා අයියෝ
බලන් කරන් දැන් පෙට් එක මම ගන්න try කරේ. මොකක් හරි ඒකෙත් ඇති අනිවාර්යෙන් මේ ඒක මග ඇරුණා friends. අපි ඒක ගමු හරිද? මේකේ පොඩි පොඩි සත්තු friends ඉන්නේ දැනට හරිද? පස්සේ අපිට ලොකු මේ සත්තු හම්බෙයි. හරි friends අපි ආපහු ආවා ගමේ වැඩිහිටි පුද්ගලයව හම්බෙන්න. තාත් මොකක් හරි ස්ටෝරියක් තමා කියන්නේ මේ සීයා හරිද? ලොන් ටයිම් එක ලොකු කාලයකට කලින් එන්න ගොඩක් කාලයකට කලින් කියලා මොකක් හරි කිව්වා මට ඒක හරියට බලා ගන්න බැරි වුණා friends. දැන් මොකද්ද මෙතනින් හොයන්න කියන්නේ පෙට්ටගම මාස්ටර් කී එකක් ඕනේ. හරි මේ තැඹිලි පාට රවුමක් වෙන්නන්නේ ඒ කියන්නේ ඩොට් එක. අන්න ඒ දේ තමයි කරන්න තියෙන්නේ. මේ ආයෙත් උගාවට ගිහින් මොනවා කරේ මේ මොනවත් ගන්න නැහැ. අපි යමු friends. ආරයි වෙලාවයි සීසන් ක්ලිෆ් ඒ පාර මොන යක්කුවේ දී දන්න යාළුවනේ මේ එළියට ආවා. පුටු එහෙම උඩින් යවන්න පුළුවන් මේකේ. මොකද්ද කරන්න තියෙන්නේ කියලා මට හිතා ගන්න බෑ හරිද? ඒ කියන්නේ මේකේ පාරක් පෙන්වන්නේ නැහැනේ අපිට යන්න. අපි හොයාගෙන තමයි යන්න තියෙන්නේ. මේ මුක්කුද මචං මේ. නිකන් යකදාවක් ඇවිදිනවා වගේ මචං. මේ මුන්නම් ඊසි හොඳේ. දෙකයි ගහන්න ඕනි. enemy down. ඔය එනෙව්වට බය වෙලා යනවා බා. හරි අපේ කූඩාරම ගාවට යන්න කියලා තියෙන friends. හරි යාළුවනේ තාත් පොඩි ස්ටෝරියක් බලන්න මෙන්න මේ විදියට. හරි යාළුවනේ ඔන්න ඔය විදිහට අපේ ඊළඟ උදෑසනක් පටන් ගන්නවා. වව් මේකේ ග්‍රැෆික් නම් මාර ලස්සනයි හරිද? ඒ කියන්නේ මේකේ අපිට කැරක්ටර් එකත් එක්ක අර අනිත් ගේම් වගේ ප්ලේ කරන්න තියෙනවා නම් තවත් සුබේ හරි. මන් දන්න විදියට මේකේ ටූත් තියෙනවා. මේ උන් තමයි මචං අර ආවේ. අර ස්ටෝරි පෙන්නන්නේ මුන් හරිද? මොක්කුද බම් මේ? නිකන් අර ගොම කුරුමිනෝ ඉන්නේ බං උන් වගේ හරි. 100ට දෙනවද ඔය උන් ටික එකතු වෙලා? 100 අතවනවන ඉන්න බිම අයියෝ මුට්ටියෙන් දමලා ගහන්න ඕනේ 100ට. ඌ ගහන්නේ හරිද වැඩි හිටියන්න ගෞරව කරන පුද්ගලෙක් අපේ කොල්ලා. නැත්තම් මං වගේ හිටියන මුට්ටියෙන්ම දමලා ගහනවා පෙන්ස්. මොනවද කියනවා 100 අපේ Their purpose was to maintain the balance of the world, but they lost their power. මේ දූපත ගැන පොඩ්ඩක් තේරුම් කරලා දෙනවා හරිද? The emblem of earth. මේ කාන්තාර පැත්තක්. හරි මේ දූපතේම කාන්තාර පැත්තකුත් තියෙනවා කියනවා friends. තව පොඩි ප්ලේස් වර්ගයක් පෙන්නනවා හරිද? මම හිතන්නේ අපිට මෙව්වටත් යන්න තියෙයි. අඩෝ මොකද බං ඒලියන්ස්ලාද? පොඩි තැන් වගේක් පෙන්නව ඔයාලෝනේ හරිද? මම හිතන්නේ අපිට ඊළඟට යන්න තියෙන්නේ මේ තැන් වලට. ඒ තැන් වලට යන්න කලින් දැන් අපේ ගේම් ප්ලේ එක ඉවර කරන්නත් වෙලාව හරි. මම අර කලින් කිව්වා වගේම පොඩි වෙලාවක් තමයි මේ වීඩියෝ එක කරන්නේ. කියන්නේ මම මේ වීඩියෝ එකේ කමෙන්ට් දාන විදියට කියන්නේ ඔයාලා කැමති නම් මම ඉස්සරහට මේකේ දිගටම කියන්නේ මේ ලොන් වීඩියෝ එකක් ගේන්න. ඒ හින්දා මම අදට විතරක් පොඩි වීඩියෝ ක්ලිප් එකක් ගෙනාවේ. හරි යාළුවනේ අපි ටිකක් ඉස්සරහට ගිහිල්ලා බලමු මොකද්ද කරන්න තියෙන්නේ කියලා හරිද? කොයි පැත්තට වගේ යන්න තියෙනවද කියලා බලමු අපි. අපි චෙක් පොයින්ට් එකේ පොඩ්ඩක් ගේම් එක සේව් දාන්න බලමු. කියන්නේ ඒක බොහෝට පස්සේ මම හිතන්නේ චෙක් පොයින්ට් එකක් වෙනවා ඇති. අපි හදිසියවත් මැරුණොත් එතනින් තමයි අපි ආයෙත් එන්නේ.
හරි යාළුවනේ අදට ගේම් එක නතර කරන්න වෙලාව හරි. අනිවාර්යෙන් ගේම් එක ගැන ඔයාලගේ අදහස් මොකක්ද කියලා අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න යටි. එහෙම වුණොත් මම ඉස්සරහට මේකේ ලොං වීඩියෝ එකක් ගේන්න. හරි ෆ්‍රෙන්ඩ්ස් අදට අපි ගිහින් එන්න. අනිවාර්යෙන් channel එක subscribe කරන්න, like and share කරන්න.